අයිබෝන් ශ්‍රී ලංකා සල්ලි කියලා බැලුවේ ගත්ත වාහන රෙන්ට් එකට. ඉතින් අපි යන්නේ අනුරාධපුරේ බලා. දැන් වෙලාව 12:45යි. අපි 5:00 විතර වෙද්දී අනුරාධපුරේ රුවන්වැලි මහ සෑයට යන්න ඉන්නේ. බලමු රැඳින්න වීඩියෝ එකේ මේ අපේ අනුරාධපුරේ vlog එක. ඔයාලා නුවරවට කෙනෙක් නම් වාහනයක් රෙන්ට් කරනවා නම් මෙන්න මෙයාලගෙන් රෙන්ට් කරන්න ඉකොනොමි ටුවර්ස් ඇන්ඩ් රෙන්ට් කාර් සර්විස්. මේ කට්ටියගේ සර්විස් එක ඇත්තටම මාර ක්වොලිටියට වැඩේ කරනවා. හයි රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්ලේස්. යෝ අපි දැන් දඹුල්ලට ආවා. දැන් වෙලාව 4:00ට කිට්ටුයි. අපි එමීට ආවා. දැන් දඹුල්ල ඉන්නේ. ඉතින් අපි පොඩ්ඩක් එමීට ආවා. ඊට පස්සේ අපි දැන් මෙතන දඹුල්ලට ආවා. ඊට පස්සේ එතන ඉඳලා පැයක දුරක් තියෙන අනුරාධපුරේට. ඉතින් අපි ප්ලෑන් කරපු විදිහටම පාමාර වෙද්දි අනුරාධපුරේ නගරයට එන්න පුළුවන් වුණා. ඉතින් මෙතෙන් අපි එද්දි ඇත්තටම 5:29යි. අනාතනින් රුවන්වැලි මහ සෑය පේන. ඔතනින් යාට පාක් එකකට දැම්මා. මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේ ටයිම් එකට අනුරාධපුරයට එන්න. මොකද ඒ තියෙන වයිබ් එක මාරයි. ඒ ආහසේ සන්රයිස් එක, වටපිටේ පරිසරය, මිනිස්සු ඒකට ඒ ඇවිල්ලා ඒ තියෙන නිස්කලංකය බලාගන්න මේ අවුවේ ඉන්නවට වැඩිය පාන්දරක ඇවිල්ලා බලන්න රුවන්වැලි සෑයට. මම මේ එහෙම කියන්නේ ඇයි කියලා බලන්න වීඩියෝ එක ඉස්සරහට කොහොම වයිබ් එකක්ද තියෙන්නේ කියලා. ඉතින් අපි රුවන්වැලි සෑය වටේ 7 වතාවක් ගියා. ඉතින් මේ 7 වතාවට අහස 7 විදිහක් වුණා. මම ඉතින් ඒක අහම්බෙන් වීඩියෝ කරන්න පටන් ගත්තේ පළවෙනි වටේ. ඉතින් මම වට 7ම වීඩියෝ කරා. බලන්න මේ වට 7ට අහස වෙනස් වෙන විදිහ. මේක නම් දිව්‍ය ලෝකයක්ම තමයි. ඊට පස්සේ අපි ජයසිරි මහ බෝධියට ගියා. එදා නම් පුදුම සෙනඟක් හිටියේ. ඒ සෙනඟ තලේ ඉතින් කොහොම හරි ගිහිල්ලා වැඳ පුදාගෙන අපි ආවා. ඉතින් මේ දවස්වල බෝධි ආධාරකයේ එහෙම වැඩ කටයුතු වීගෙන යනවා. ඒවා රන්නාලේප කරලා ඒ වගේම රුවන්වැලි සෑයේත් තීන්තාලේප කරන වැඩ කටයුතු වීගෙන තමයි මේ දවස්වල යන්නේ. හයි ගයිස් අපි අනුරාධපුරේ ඉන්නේ. පොඩි යාළුවෝ සෙට් එකක් ඉන්නවා බලන්න පොඩ්ඩක් අවුස්ස ගන්නත් හිතෙනවා. නයිස්. මේ අත්ත කෙල්ලුනා ඉවරයි. ඉතින් ඊළඟට අපි ගියේ තූපාරාමයේ බලන්න. බලන්න තූපාරාමයේ තියෙන මාර්ම ලස්සන. ඉතින් මේ තූපාරාමය තමයි ශ්‍රී ලංකාවේ ඉදිකරන ලද පළමු චෛත්‍ය ලෙස සඳහන් වන්නේ. ශ්‍රී ලංකා වංශ කතාවල සඳහන් වන්නේ මේම චෛත්‍යය තමයි මුල්ම චෛත්‍ය කියලා. ඉතින් මේ චෛත්‍ය නිර්මාණය කරලා තියෙන්නේ දේවානම් පියතිස්ස රජතුමයි.
ඉතින් ස්තූප සහ ආරාමය යන වචන එක්වීමෙන් තූපාරාමය යන ලෙස නම නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ විස්මිත නිර්මාණ ඒ කාලේ කොහොම කෙරුවද කියලා අපිට තාමත් හිතාගන්න බෑ. එමෙන්ම මෙම ස්ථානය සංඝයාන් වහන්සේලා වැඩ සිටි ආරාමයක් විය. හායි හායි කියලා කඩ දාන්න. එපා දිමුත. මල්ලා කියලා. හරි බොක්කේ. උඹලා ටේප් කරගන්න ඉබ්බන් අවුලන්නේ. ඉන්පසු අපි සමාධි බුදු පිළිමය බලන්න ගියා. බුදුරජාණන් වහන්සේ ධාන්‍ය මුද්‍රාවෙන් වැඩ සිටමින් භාවනාවේ යෙදෙන අයුරු තමයි මෙම බුදු පිළිමෙන් දක්නට ලැබෙන්නේ. ඉතින් මෙම භාවනා කරන ඉරියව්ව පිළිබඳ මුළු මහත් බෞද්ධ ලෝකයේම දැනුවත් වන අතර එම නිසා මෙම බුදු පිළිම නිර්මාණය කිරීමේදී බහුලව මේ ආකාරයට යොදා ගනු ලැබෙනවා. ඒ වගේම අනුරාධපුර සමාධි බුදු පිළිම වහන්සේ අඩි 7.3 උසින් යුක්ත වන අතර තනි ග්‍රැනයිට් නොහොත් හුණුගල් පාෂාණයේ නිර්මාණය වී ඇත්තකි. ඉන්පසු අපි ආවේ අබේවැය නොහොත් බසවක් කුළුම බැවටයි. හරි දැන් මේකට චෛත්‍ය 4ක් පේනවා. ඉතින් මේ පේන 4 ඔයාට හඳුන්වන්න කියලා කමෙන්ට් එකක් දාන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. ඔයා දන්නවා නම් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න මේ චෛත්‍ය 4 මොනවද කියලා. ඩොයෝ මෙච්චර වැව් තියෙන අනුරාධපුරේ අපි ඇවිල්ලා නාන තැන බලන්න. අලුවනේ අද අපි ඉස්සර මේ වැව් තියෙන රාජ්‍යයට ඇවිල්ලා අපි මේ හැදනවා නාන්න අද. පොට්ටකුත් දරුණා. පොඩ්ඩක් දිස්සනවා. කවුරු වැව් කිව්වනේ ඇති. පීන නා වට ආදලක් තියෙන්නේ. බබා ඉන්න හැටි අතර කියලා අතර. බබා කොට අල්ලුවා ගණන් ගන්න බෑ. ඕක තමයි ජීවිතේ ඉතින්. ඔබට මේක වගේ නෑ. අපි වැව්වල වැව්වල මේ දවස්වල පට්ට සෙනග අනික මේ පට්ට ජරා. කොහොමද එක තරංග නාන්නේ බෑ වතුර යන්නේ නැහැ නේද? එනතර යන්න බෑ. අපි මේ පැත්තට යන්න. ඩග ඉතින් අපි නාලිවල රසම රස කෑම වෙලා බුක්සි විඳලා අපේ පැත්තට එන්න පටන් ගත්තා. ඉතින් එන වෙලේ ඉඳලා වැස්සෙන් නම් අඩුවක් තිබ්බේ නෑ ගයිස්. එහෙනම් අනුරාධපුරේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, යාළුවන්වත් බලන්න, ෂෙයා කරන්න නම් අමතක කරන්න එපා. කුසල් බ්‍රෝ ෆලෝ කරගෙන ඉන්න.